තාත්තා මැරුණා. උගලගේ තාත්තා මැරුණා. ඔව්. කොයි කාලෙද? මම බඩේ ඉද්දි. ඔයා අම්මගේ බඩේ ඉද්දි ඔව්. එයාට කපෝරේ අමාරුවක් ඇවිල්ලා බෙහෙත් එකක් විදලා මැරුණා. ඒ කියන්නේ බෙහෙත් මිස වෙලාද බෙහෙත් එක විදලා. තාත්තව පින්තූර වලින් දැකලා තියෙනවද? පින්තූර හතරක් තියෙනවා. හදලා තියෙනවා. හතරක් තියෙනවා ඔව්. තාත්තගේ. තාත්තව හින්නේ පේනවද? තරුවෙන් බලන් ඉන්නවා රැට අපිව. කවුද? තරුවෙන් රැට බලන් ඉන්නවා. බලන් ඉඳලා අපිව බලන් ඉන්නලා එයා රැට ආයෙත් තියාගෙන ඉන්න. හැබැයි එයා අපි උදේ වෙනකොට එයා මේ ඉස්කෝලේ යද්දී වෙන්නට යන්නේ. ඉස්කෝලේ යද්දී වෙන්නට යන්නේ. තාත්තට ඔව්. හැමදාම කොහෙටද වදින්නේ? ෆොටෝ එකට. මම වැඳලා යන්නේ. උඩුව තියලා වෙන්නලා ඉස්කෝලේ යනවා. කවුද එහෙම කරන්න කියලා දීලා තියෙන්නේ? අච්චි. හරි. වදාතට ආදරේ. ඔව්. කවදාවත් දැකලා නැහැ. ඉවර තාත්තට ආදරේ. නේ මං අපච්චි කියන්නේ. මේ ඇත්තද අතගලේ එයාගේ අප්පච්චි යා මේ හම්බෙන්න ඉන්නකොට තමයි නැති උනේ heart attack එකක් ඇවිල්ලා. එයා දන්නේ නැහැ අපි යාට ඉතින් එයාට හැංගුවේ නැහැ පොඩි කාලේ ඉඳන් මෙයා කෝ කියලා අහනවනේ ෆොටෝ වලින් එහෙම දැක්කාම. එතකොට අපි කිව්වා පොඩි කාලේ ඉඳන් මෙයාට කිව්වා මෙහෙම අප්පච්චි නැති වෙලා මෙහෙමයි කියලා. ඒ යා ඉතින් අපි කියලා දුන්නේව තමයි ඉතින් කියන්නේ. ෆොටෝ වලින් පෙන්නලා මහා තාම උනත් ඒ කියන්නේ ඉස්කෝලේ යනකොට වඳින්න ඕනි කියලා මට වැඳලා එයා කියනවා අප්පච්චිට වඳින්න ඕනි කියලා. එයා වැඳලා අත් දෙක එකතු කරලා වැඳලා ඉඹිනවා ෆොටෝ එක. ඉඹලා තමයි යන්නේ ඉස්කෝලේ. ජීවිතේ සමහර දේවල් තියෙනවා මේ අපි බලාපොරොත්තු වෙන විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැති. ඒ වගේම මේ වගේ තාත්තා විතරක් නෙමෙයි අම්මා තාත්තා දෙන්නම නැති දරුවෝ කොච්චර මේ ලෝකේ ඉන්නවද? ඉතින් ඒ අඩුව දැනෙන්න දෙන්නේ නැද්ද ඔයා තාත්තා නැති අඩුව? මගේ අයියා ඉන්නේ අම්මා ඉන්නේ අම්මා ළඟ. මේ අයියාත් ඉන්නවා මගේ සහෝදරයා. එයාට තමයි මෙයා පොඩි කාලේ ඉඳන් තාත්තා කිව්වේ. මේ ටික ලොකු වෙනකොට එයා බාප්පේ කියලා කියන්නේ. දැන් බාප්පේ කියන්නේ මාමනේ වෙන්නේ. ඒනට බාප්පේ කියලා කියන්නේ. එයා ගැන තමයි ඉතින් එයා තමයි ඉතින් ඉන්නේ. ඔයාගේ වීරයා කවුද? බාප්පා. ඔයාගේ වීරයා බාප්පා. ඔයා බාප්පට ගොඩක් ආදරේද? ඔව්. ගොඩක් ආදරේ. බාප්පා තමයි ඔයා බලාගන්නේ. ඔව්. අම්මත් බලාගන්න. අම්මා බලා ගන්නවා. ආච්චිත් තාත්තා බලා ගන්නවා. අයියාත් බලාගන්න. ඒ තාත්තා තාත්තා බලාගන්න. කොහේද බලන්නේ තාත්තා? තරුවෙන්. තාත්තා තරුවේ ඉඳන් ඔයා දිහා බලන්නේ. හන්නේ එයා පැත්තේ ඉන්නේ. ඒතන තමයි ඉන්නේ. ඒ තරුවේ තමයි ඉන්නේ. ඔයා දන්නවා ඒක ඉන්නවා කියලා. ඔව්. කතා කරන්නේ නැද්ද ඔයා අප්පා? කතා කරමු. මොනවද කියන්නේ? අපච්චි කියනවා හොන්නට ඉගෙන ගන්න කියලා. ඉගෙන ගන්න. ඔව්. ඔයා හරියටම ළමයි. ඒ වගේම මේ උගා දෙමාපියෝ තමන්ගේ සමහර වෙලාවට තමන්ගේ ස්වාමියා හරි පිළිල හරි නැතු වුණාට පස්සේ උගා දරුවන්ට ඒක රහසක් ඇටියට හංගනවානේ. හුඟක් වෙලාවට කියනවා රට ගිහින් කියනවා වෙන නැත්තම් මොකක් හරි බොරුවක් කියනවා. ඒක ඇත්ත කියන දේ දරුවන්ට කියලා දෙන එක පොඩි කාලේ ඉඳන්ම මම හිතන්නේ හරි වටිනවා. ඔයා හරි ශ්‍රේෂ්ඨයි. එහෙම ඒ දරුවට ඒක තේරුම් කරලා දෙන්නේ. ඒ වගේ තමයි මේ එහෙම ඇත්ත කිව්වත් එයාගේ ජීවිතේ තාත්තා හැමදාම ඉන්නවා. අපි ඇත්තට තාත්තා ජීවිතේ සමු ගත්තත් තාම එයාගේ ජීවිතේ තාත්තා ඉන්නවා. ඒක හරි වටිනවා.